ඊළඟට බලමු කොහොමද සයිට් එක ප්‍රෝග්‍රස් එකක් අප්ඩේට් කරන්න කියලා. එතකොට ඒකට යන්න ඕනේ මෙතන සයිට් ප්‍රෝග්‍රස් කියලා තියෙනවා. මෙතන ගියාට පස්සේ ක්‍රම දෙකකට පුළුවන්. එක ක්‍රමයක් තමයි මේකේ තියෙනවා BOQ වල තියෙන ඒ ටාස්ක් එකක් විදියට ඒක ඔටෝමැටිකලි මෙතන ගන්න විදියට හදලා තියෙනවා. මෙතන මේ ප්‍රොජෙක්ට් එක තීරුවාට පස්සේ BOQ වල තියෙන හැම මේ අයිටම් එකක්ම එතකොට මෙතන පෙන්නනවා. ඒවා ටාස්ක් එකක් විදියට අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ ක්‍රමයට මේ අප්ඩේට් කරන්න කැමති අයට එතකොට මේ ඒ විදියට අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට දැන් මේක හොඳ අපි හිතමු මේ දැන් අපි හදපු ඒවා BOQ වල ඔක්කොම ලිස්ට් එකේ සයිට් එකට අදාළ මේකේ පෙන්නනවා මෙතන. එතකොට මේ එක ටාස්ක් එකක් ගන්න. එතකොට කම්ප්ලීට් කරගන්න පුළුවන් විදියට තමයි මේ process එක තියෙන්නේ. එහෙම නැත්නම් manual update කරන්නත් පුළුවන්. එතකොට දැන් මේකේ ඒක සරල විදියට තියෙන්නේ. මේ දැන් අදාළ සයිට් එක තෝරලා ඉවර වෙලා දැන් progress එක කොච්චරද කියලා මේ විදියට percentage එකක් විදියට දාගන්න තියෙනවා. මේ විදියට තමයි මේ manual එකේ update කරගන්න තියෙන්නේ මේ විදියට. එහෙම නැත්නම් BOQ එකේ ඒ process එක යනවා නම් එතකොට මේ හැම task ගානේ එකින් එක අපිට complete කරගන්න පුළුවන්. ඒ කියන්නේ complete කරලා ඉවර වුණාට පස්සේ එකපාරම mark කරගන්න පුළුවන් මේක complete කියලා. එහෙම නැත්නම් මෙතන ඒ task එකෙත් කොච්චරක් complete වෙලාද කියලා මේ විදිහට දාගන්න පුළුවන්. ඔය විදිහට දැන් අපි හිතමු 70ක් complete වෙලා. ඔය විදිහට කියලා. එතකොට අපි මේක ආයෙ බැලුවොත් එතකොට මේක දැන් 70ක් කියලා ඒක මේ කම්ප්ලීට් වෙලා තියෙනවා. එතකොට මේක assign කරන්න පුළුවන් වුණා මෙතනින් කියන කාටද assign කරේ කියලා මෙතන රෙකෝඩ් එකක් විදිහට දාගන්න පුළුවන්. ඔය විදිහට දැන් අපි මේක කරලා ඉවර වුණා මේක mark as done කියලා ඒක කම්ප්ලීට් වෙනවා. එතකොට බලා ගන්න පුළුවන්. එතකොට මේ 3.4ක් කම්ප්ලීට් වෙලා තියෙන කියලා. එතකොට ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා. එතකොට ඔය විදිහට හැම එකක්ම මේ විදිහට අපි හිතමු කම්ප්ලීට් කරා කියලා. එතකොට මේ සම්පූර්ණ තියෙන මේ ලිස්ට් එකකින් percentage එකක් විදිහට තමයි එතකොට මෙතන කොච්චරක් කම්ප්ලීට් වෙලාද කියලා පෙන්නන්නේ. මේක දැන් රිෆ්‍රෙෂ් කරගත්තොත් එතකොට 17.2ක් කම්ප්ලීට් වෙලා තියෙනවා. එතකොට මෙතන pending තව ටාස්ක් 24ක් තියෙනවා. ඒ විදිහට එතකොට බලා ගන්න පුළුවන් කොච්චරක් මේ කම්ප්ලීට් වෙලා කියලා තියෙනවා. එතකොට මෙතන 29න් 5ක් done කියලා තමයි පෙන්නන්නේ. මේ විදිහට මේ එක එක ටාස්ක් වලත් කොච්චරක් කම්ප්ලීට් වුණාද කියලා මේ විදිහට දාගන්න පුළුවන්. ඔය විදිහට එතකොට මෙතන කම්ප්ලීට් වුණාට පස්සේ තමයි මෙතන මේ ඕවරෝල් ප්‍රෝග්‍රස් එක අප්ඩේට් වෙන්නේ. එහෙම නැතුව මේකේ දැන් ටාස්ක් එකෙන් ටාස්ක් එක මේ විදිහට මේ ඉන් ප්‍රෝග්‍රස් වල තියෙනවා නම් මේ එතකොට මෙතන ඇවරේජ් ප්‍රෝග්‍රස් එකක් විදිහට තමයි පෙන්වන්නේ මෙතන. මේ හැම එකම කම්ප්ලීට් වුණාට පස්සේ මේක 100% වෙනවා. උදාහරණයක් විදිහට මේ ඔක්කොම අපි හිතමු කම්ප්ලීට් වුණා කියලා. එතකොට මේක මේ ප්‍රෝග්‍රස් එක 100%යි කියලා පෙන්වන ඇවරේජ් එක. මේකත් එතකොට අප්ඩේට් වෙනවා. එතකොට අර අපි හිතමු දැන් මේවා ඉන් ප්‍රෝග්‍රස් කියලා එකක් අප්ඩේට් කරලා. එතකොට මේ ඉන් ප්‍රෝග්‍රස් වල එකක් තියෙනවා. ඒකේ ඇවරේජ් ප්‍රෝග්‍රස් එක සම්පූර්ණම මේ ටාස්ක් වලින් සම්පූර්ණම මේ කම්ප්ලීට් වෙලා තියෙන ඒවා නැති ඒවා එනවා. එතකොට 94.5ක් තමයි ඇවරේජ් එක තියෙන්නේ.
131ක් තමයි මේ ඕවරෝල් හැම ටාස්ක් එකකම ප්‍රෝග්‍රස් එක තියෙන්නේ. මේ විදිහට මේ අප්ඩේට් එකක් ගන්න පුළුවන් ඔටෝමැටිකලි මේ හැම එකක්ම කම්ප්ලීට් වුණාට පස්සේ. ඒ කියන්නේ මේවා අප්ඩේට් වෙනවා නම් ඒ විදිහට ප්‍රෝග්‍රස් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මැනුවල් විදිහට අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට මේකේ ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ මේක මැනුවල් ප්‍රෝග්‍රස් එක තියෙනවා නම් බලනවා නම් එහෙම නැත්නම් BOQ ප්‍රෝග්‍රස් එක ඔය විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට එතකොට මේ දෙකෙන් එකක් අපිට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් ප්‍රෝග්‍රස් එක බලන්න. BOQ එකකින් ගන්න විදිහ ඒ කියන්නේ ඒක සාර්ථකයි නම් ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මැනුවල් විදිහට අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ විදිහට හදලා තියෙන. එතකොට ප්‍රෝග්‍රස් එක අප්ඩේට් කරගන්න. හරි ඒ විදිහට තමයි එතකොට මේ සයිට් එකේ ප්‍රොජෙක්ට් වල ප්‍රෝග්‍රස් අප්ඩේට් කරගන්න තියෙන්නේ.